කේසු පිහිටයි හැමෝටම. ඉතින් මේ අද වීඩියෝ එක ගිය පාර ගෙනාපු වීඩියෝ එකේ දෙවැනි කොටස. ඉතින් ගිය පාර වීඩියෝ එකෙන් මම ඔයගලන්ට මෙන්න මේ විදිහේ ලස්සන පින් හෝල්ඩර් දෙකක් සරලම විදිහකට හදාගන්න විදිහක් කියලා දුන්නා. ඉතින් ඒකේ දෙවැනි කොටස තමයි අද අරගෙන ආවේ. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ බලලා මේ වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද ඒක බලපු නැති කෙනෙකුට තේරෙයි මම බාගෙට කියලා දුන්නා වගේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ මේ විදිහට අතේ දාගන්න පුළුවන් විදිහට මහන පින් හෝල්ඩර් එකක්. ඒ කියන්නේ පින් කුෂන් එකක්. ගොඩාක් අය හොයන්නේ දැන් මේ විදිහට. මොකද ඒක වැඩ කරන වෙලාවට ගොඩාක් පහසු නිසා. ඉතින් කලින් වීඩියෝ එක බැලුවොත් මේක ගොඩාක් හොඳට තේරෙයි. මම මෙතන උඩින් දාන්නම් ඒ වීඩියෝ එකේ link එක. හැමෝම ඒක බලලා මේක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් යමු අපි මේක මහන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකට. ඉතින් ගිය පාර වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දුන්නා තොප්පියක් වගේ හදාගන්න පින් කුෂන් එක කොහොමද පුරව ගන්න ඒ කොටස හදාගන්න කියලා. ඉතින් මේකත් ඒ විදිහටම තමයි. ඉතින් මම ඒ නිසා ඒ කොටස මේකට එකතු කරේ නැහැ. මොකද එකම දේනේ තියෙන්නේ. ඒකේ කරන දේම තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි කොටස් දෙක හදාගන්නේ. ඉතින් ඒ කොටස් දෙක හැදුවට පස්සේ ඉඳන් තමයි මේ වීඩියෝ එකට මම මේ ඇඩ් කරේ. මොකද කිව්වොත් නැත්තම් ගොඩාක් බොරුවට වීඩියෝ එක දික් වෙනවා. එකම දේ තමයි දාන්න වෙන්නේ. ඉතින් ගිය පාර විදිහටම මෙන්න මේ විදිහට තොප්පියේ කොටස් දෙක හදාගෙන තොප්පියේ උඩ කොටස මේ විදිහට තදට හොඳට පුරවලා හැම තැනටම යන විදිහට විහිඳවලා හදාගෙන අපි දැන් ඉතිරි කොටස හදාගන්න. ඉතින් මේ කොටස් දෙක තාම මම අලවලා නැහැ. අලව ගන්න ඕනි මේ අර අතේ දාන කොටස මහ ගත්තට පස්සේ. ඉතින් ඒ නිසා ඕගලන් මෙන්න මේ විදිහට රෙදි පටියක් කපා ගන්න ඕනි ඉස්සෙල්ලාම. ඒක ඔයාලා ගන්න ඉලාස්ටික් එකේ මහතට ගත්තාම හරි. අතට වඩා චුට්ටක් මෙහෙම වැඩිපුර ගන්න අපිට වැඩි කොටස් කපලා අයින් කරන්න පුළුවන්. මදිව ගන්නෙ නැතුව ටිකක් ලොකුවට ගන්න. ඒක මම ගත්තේ මේ විදිහට මම මේ ගාන හීන ඉලාස්ටික් එකක් ගත්තේ. ඉලාස්ටික් එක ගත්තෙත් මම ඇදලා නෙවෙයි නෝමල් විදිහට මෙහෙම අතේ තිබ්බහම ටිකක් වැඩි ගානට තමයි ගත්තේ. ටිකක් ලොකුවට. ඉතින් ඒක අරගෙන රෙදි කෑල්ල තිබ්බහම රෙදි කෑල්ල මේ ඉලාස්ටික් එකේ ගානටම තමයි අපි පටිය මහ ගන්න ඕනි. ඒ කියන්නේ ගොඩාක් ලොකුවට ගන්නෙ නැහැ. මේ එතකොට ඉලාස්ටික් එක ඇතුලේ හැකිලෙන්න බලනවා. හැකිලෙන්න කියන්නේ අර හැරෙන්න ඉලාස්ටික් එක ඒ වගේ වෙනවා. ඒ නිසා මෙහෙම ඉලාස්ටික් එකේ මහතේ ගානට රෙදි පටිය මෙන්න මෙහෙම නමලා මහ ගන්න පුළුවන් ගානට ගත්තාම ඇති. ඔයාලා ගන්න ඉලාස්ටික් එක අනුව. මං ගත්ත ඉලාස්ටික් එක මේ පටිය ඇතුළට දාගන්න පුළුවන් තරමට ඉඩ ගානට තියාගෙන මේකේ පටිය මහ ගන්නවා. දැන් අපි මහගත්ත පටිය හොඳ පැත්තට හරව ගන්න ඕනි. ඊට පස්සේ අපි අර ඉලාස්ටික් එක තියෙනවනේ අපේ. ඒ ඉලාස්ටික් එක මේ පටිය ඇතුළට දාගන්න ඕනි. අර ඉලාස්ටික් එක ඇතුලෙන් ඇඹරෙන්න දෙන්නේ නැතුව කෙලින් දාගන්න. මම දැන් ඉලාස්ටික් එක මේ විදිහට දාගත්තා. දාලා මේක ටිකක් කොහොම තදට ඇදගන්න අදිනකොට රෙදි කෑල්ලත් ඒ විදිහට ලස්සනට රැලි වෙනවා. ඊට පස්සේ අපි මේක අතේ ගානට හදා ගන්න ඕනේ. මම නම් ගොඩාක් ඇත්තටම අතට හිරට ගන්නෙ නැහැ. ලූසට ගන්නෙත් නැතුව අතට චුට්ටක් තියලා චුට්ටක් තද වෙන ගානට තද කරලා ඇදලා බලලා ඒ ගානට මම මේ ඉලාස්ටික් එක මුට්ටු කරගන්නවා. මොකද ගොඩක් තද වුණාම අපිට ගොඩක් වෙලා දාගෙන ඉන්න බැහැනේ. අතට තද වෙනවනේ. ලූස් එකට තියදෙත් කරදරයි. ඒ නිසා ඒ ගාන විතරක් චුට්ටක් තදට ඇදලා බලලා ඒ ගානට මම මේක තියලා මහ ගන්නවා. මං දැන් ඉලාස්ටික් එක මහ ගත්තා. ඊට පස්සේ ඒකේ වැඩිපුර කොටස් මේ විදිහට කපලා දානවා.
ඊට පස්සේ මේකේ ඉලාස්ටික් එක පේන්නේ නැති වෙන්න අපි මේක ටිකක් හොඳට ඔහම ඇදගෙන ඒ රෙදි පටිය ඉලාස්ටික් එක වටේටම යන විදියට මෙහෙම අතෙන් හදා ගන්න ඕනේ. මෙහෙම ඉලාස්ටික් එක ඇද්දාම නිකම්ම රෙදි කෑල්ල යනවා. රෙදි කෑල්ල අපි ටිකක් අර වැඩිපුරත් නෙගත්තේ. එතකොට රැලි වුණාම ඒ වැඩිපුර යන කොටස රැලි වලටත් එක්ක ගානට සෙට් වෙනවා. ඒකයි මම කිව්වේ රෙදි පටිය පොඩ්ඩක් වැඩිපුර ගන්න කියලා. ඉතින් මේ විදියට ඇදලා හොඳට අර ඉලාස්ටික් පටිය වැහෙනකන් හදාගෙන එක මූට්ටුවක් ඇතුල් පැත්තට යන විදියට මම මෙහෙම තියලා ඇතුළට හිටින විදියට නම්මලා එතන අර නිකන් නූල් ලැදෙන්නේ නැති වෙන්න වාටිය පේන්නේ නැති වෙන්න ලස්සනට මෙහෙම එකට තියලා මහ ගන්නවා. මෙන්න මේ විදියට එතකොට ඒක ඇතුළට දාපුවාම එතන අර වාටියේ නූල් ඇදෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. හොඳට මේ වෙනවා. ඊට පස්සේ ඒ කොටස එකට තියලා අපි මෝට්ටු කරගත්තාම හරි. දැන් මං පටිය මහගෙන ඉවරයි. මෙන්න මේ විදිහට හොඳට ඇදෙනවා. ගොඩාක් තදත් නැහැ, ලූස් නැහැ. මේක අතට දාගත්තාමත් හරි පහසුයි. ගොඩාක් අර අතට තද වුණාම අර ලේ එහෙම යන්නේ නැතුව අපිට ගොඩාක් වෙලා තියෙදි නිකන් හරි අමාරුයිනේ වෙලාවකට කසනවා වගේ. ඉතින් එහෙම නැති වෙන්න තමයි මම මේ විදිහට ගොඩාක් ඉලාස්ටික් එක තද කරන්නේ නැතුව මහගත්තේ. ඊට පස්සේ ඔයගලන්ට ඕනි නම් මේක මැදිනුත් මැහුම් පාරක් දාගන්න පුළුවන්. එතකොටත් ලස්සනයි. ඉලාස්ටික් එක ඇදලා මැදින් මහාගෙන ගියපුවාම මේක ඉලාස්ටික් එක ඇතුලෙන් ඇම්බරෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. ගානට සෙට් වෙලා තියෙනවා. ඉතින් මම දැන් මේ විදිහට ඉලාස්ටික් එක පොඩ්ඩක් ඇද මේක මැදිනුත් මහ ගන්නවා. එහෙම මහගත්තාම අර ඇතුලේ තියෙන ඉලාස්ටික් එක කීයටවත් ඇඹරෙන්නේ නැහැ. නැත්තම් සමහරක් වෙලාවට නිකන් අර අපි ඇදලා දානකොට ඉලාස්ටික් එක ඇතුලෙන් ඇඹරෙන්න බලනවා. ඉතින් ඒ නිසා මෙහෙම මැදින් මෙහෙමක් දාගන්න තරමට හොඳයි ඉතින්. දැන් හරි. පටිය වැඩේ නම් මහලා ඉවරයි. මේක ඇත්තටම ඕයි නම් අපිට අතේ මහ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ පුංචි පටියක් මහලා ඉලාස්ටික් එක ඇතුළට ඇතුල් කරගත්තාම ඇති. ඉතින් මැදින් මහන්න ඕන නැහැ. ඉතින් ඒකේ ඉලාස්ටික් එකේ ගානට ගත්තාම ඇතුලෙන් ඇඹරෙනවා ගොඩක් අඩුයි. ඉතින් අතේ මහ ගන්න කෙනෙකුට මේ ඒ විදියට හදා ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම පටිය මහගෙන ඉවරයි. අපි දැන් මේ තොප්පිය කොටසට මේ පටිය සෙට් කරගන්න ඕනි. දැන් මම පෙන්නන්නම් ඒක කොහොමද සෙට් කරගන්නේ කියලා. ඊට පස්සේ මේ කොටස අපි මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. දැන් කාඩ්බෝඩ් එකේ මේ පැත්තටනේ අපි උඩ කොටස අලවන්නේ. ඒ පැත්තට නෙමෙයි අනිත් පැත්තට කාඩ්බෝඩ් එකේ පැත්ත මාරු කරගන්න එපා. ඉතින් මෙන්න මේ පැත්තට තියලා හරි මැදට හිටින විදිහට මේ පටිය සෙට් කරගන්නවා. මේක ග්ලූ ගන් එකකින් අලව ගන්නත් පුළුවන්. ඒ වුණාට මෙහෙම මහ ගන්නත් පුළුවන්. ඉතින් අර කාඩ්බෝඩ් එකයි රෙදි පටියයි සෙට් වුණාම ඉරෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා මෙහෙම මහ ගත්තත් කමක් නැහැ හයියට. කීප විටක් එහාට මෙහාට මහ ගන්න. එහෙම නැත්තම් එහා පැත්තේ අපි අර පටිය අලවන තැනට ග්ලූ ස්ටික් ටිකක් තියලා හොඳට තද වෙන්න අලව ගන්න. මන් දැන් හොඳට තද වෙන්න මේ පටියේ හොඳ ගැටයක් දාලා සෙට් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනි. එතකොට අතර දාගත්තාමත් අපහසු නැහැ, හිර නැහැ. තොප්පිය උඩ කොටස සෙට් කරන්නේ මෙන්න මෙතනට. මාර ලස්සනයි මේක හදලා ඉවරුණාට පස්සේ. එයා යන්නේ බෝල ගහන්න. දැන් මෙන්න මේක මේ විදිහට හොඳට ග්ලූ ගන් ටිකක් තියලා මේකට අලව ගන්න. සික්සැක් හැඩයට මහ ගන්නත් පුළුවන්. ඉතින් අලව ගන්න එක ලේසියිනේ. මේක දැන් අර කලින් වීඩියෝ එකේ විදිහටම තද වෙන්න හොඳට අලව ගන්න. හරි මම දැන් කලින් වීඩියෝ එකේ විදිහටම මෙන්න මේක ග්ලූ ගන් දාලා හොඳට අලව ගන්නවා. රිබන් පටියත් මම මේ විදිහට අලවගෙන චූටි බෝ එකකුත් දාගන්නවා ලස්සන කරගන්න. ඉතින් ඔයාලට මේක ලස්සන කරගන්න ඕන විදිහකට සරස ගන්න පුළුවන්. ඉතින් රිබන් පටි තියෙනවා, මල් හදපුවා තියෙනවා, බෝ තියෙනවා, ඒ වගේ බොත්තම් තියෙනවා. ඕනි විදිහකට මේක උඩ පැත්ත ඕගලන්ට ආස විදිහකට ලස්සන විදිහකට සරස ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ විදිහට හදපුවාම ඒ කියන්නේ එකම පාටින් හරි පාටින් හරි ගොඩාක් හදලා එටිකොල පැකට් එකක් අස්සට දාලා ඉතින් ඒකේ එකක් මේ ගාන කියලා කිව්වොත් අනිවාර්යෙන් ඕන කෙනෙක් දැක්කහම මේක අර කියුට්නේ. ඒ නිසා ගන්න ආසයි. ඉතින් මේ විදිහට තමයි මේක හදලා ඉවරුනහම තියෙන්නේ.
ඉතින් මේක අපිට ගානට වැඩ කරන වෙලාවට අතේ දාගන්න පුළුවන්. මේකේ අපිට ඉතින් ඇල්පෙනිති උඩින් කොච්චර ගැහුවත් අතේ යන්නේ කියලා බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ යට කොටසට අපි කාඩ්බෝඩ් දාලානේ තියෙන්නේ. එතකොට ඇල්පෙනිත් මෙහෙම කොච්චර තද කරලා ගැහුවත් මේ කාඩ්බෝඩ් එක තියෙන හන්දා අතට යන්නේ නැහැ. ඉතින් අතටත් ආරක්ෂාවයි. එතකොට මේ පින් හැමතැනම වැටෙන්නේ නැහැ. අපිට වැඩ කරන වෙලාවට හොයන්න ඕනේ. ඉතින් මේ ගොඩාක් ලේසි අපිට මේ විදියට හදලා තියාගත්තාම ඉතින් මං හිතනවා ඔයාලට මේකෙන් පුංචි අදහසක් හරි එන්නේ නැති කියලා. ඇත්තටම මේක මම කඩවල් වල මං දන්නේ නැහැ කීයද කියලා. කඩවල් වල ඇති සමහරක් විට එහෙම අහලා ගණන් බලලා ඉතින් ඔයාලට යන වියදමත් එක්ක කඩේකට ඔයාලා දානවා නම් මිලක් නියම කරගන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකට ඔයාලා කැමති වුණා නම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මගේ වීඩියෝ බලන්නවා පළවෙනි පාර නම් ස්වයං රැකියාව වලට ගොඩාක් අදහස් මගේ වීඩියෝ මේ channel එකේ තියෙනවා. ඉතින් ඒවා බලන්න කියලා තාදරෙන් ඉල්ලනවා. channel එකට subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලන ගමන් අදට මම ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් මොකක් හරි අලුත් දෙයක් අරන් එනකම් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි.